right අද අපි මේ client ඇවිල්ලා ඉන්නේ මේ බලංගොඩින්. එයාට මේ දැන් ගොඩක් කල් ඇවිල්ලා කන්සල්ටේෂන් එකකුත් කරන් ගිහලා අද මේ සෙෂන් එක කරන්න යන්නේ. ඉතින් මේ තියෙන ලෙවල් එක මෙයාගේ කොණ්ඩේ වැඩි. හරිද? මේ වැඩි වුණාට අපි මේක පස්සේ කපලා මොකද මේ කලර් එක ස්පේසස් ගොඩක් වැඩි නිසා ටිකක් ඩාර්ක් කලර් එකක් ෆස්ට් එකේ සිලෙක්ට් කරන්න තමයි මේ ඩිසිෂන් එක මේ ලෙවල් වලට තියන වැඩ කරන්නේ. මේ ඇත්තට මේ වීඩියෝ එක ගත්තේ මේ ක්ලයන්ට් ගේ දෙයක් පෙන්වන්න නෙමෙයි. මේ විශේෂයෙන්ම දැන් ගොඩක් අය කතා කරලා WhatsApp calling වලත් මේ කෝල් කරලා අහනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ට්‍රෙන්ඩ් එකක් SMP එකේ මෙන්න මෙහෙම lines වගේ, ඒ කියන්නේ කෙස් ගස් වගේ මෙහෙම කරනවා ඩිසයින්ස් දාලා. ඒ කියන්නේ කෙස් ගහ වගේම පේනවා මේ සෝෂල් මීඩියා වල ඔයගොල්ලෝ දැකලා ඒවා ෆෝවර්ඩ් කරලා ගොඩක් අය මේක ඉල්ලනවා. කරලා දෙන්න කියලා. මේ වගේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යන ට්‍රැඩිෂනල් සිස්ටම් එකට නැතුව. හරිද? ඉතින් මේක මෙහෙම සරලවම මේ කියන්නේ මේ ක්‍රමේ කරන්න පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ ආටිස්ට් ලොකු කියන්නේ එයා ඇත්තටම ලොකු ඉවසීමක් තියෙන ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක්, ටැටූ ගාන මේ ආටිස්ට් කෙනෙක් මේ වගේ ඩිසයින් එකක් කරන්න ඇයි ලොකු ඉවසීමක් ඕනේ. හිමීට හැමදේම සිස්ටමැටිකලි හදන්න ඕන නිසා. හරිද? එතකොට මෙහෙමයි. දැන් අපි යමක් කරන්න කලින් බලන්න ඕනේ දෙයක් තියෙනවා. අපිට මේක කොච්චර කාලයක් කරන් යන්න ඕනේද කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ ඩිසයින් එකට දෙයක් කරගන්න ඕනේ. මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ අද රිසර්ච් චෙක් කරොත් මේ ලෝකේ ඉන්න හොඳටම ප්‍රොෆෙෂනලිම මේ ස්කැල්ප් මයික්‍රෝ පිග්මන්ටේෂන් කරන ආයතන තියෙනවා. ඒගොල්ලන්ගේ පවා කියලා තියෙන රිවිව්ස් වල තියෙන්නේ ඒක තමයි මම මේ කියන අයිඩියා එක තමයි තියන්නේ. මම සරලව කියන්නම් පැහැදිලි භාෂාවෙන් තේරෙන්න හැමෝටම මේ වගේ එකක් කරගන්න එක ඇත්තටම පර්ෆෙක්ට්. ඔයාට ලොකු සල්ලියක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට every once a year වගේ ඇවිල්ලා ටච් අප් එකක් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ විශාල මුදලක් වැය කරන්න කැමති නම් ඒ කියන්නේ හැම අවුරුද්දකම ඇවිල්ලා හො අවුරුදු එකමාරට වගේ ඇවිල්ලා ටච් අප් කර තියාගන්න ඔයාට ප්‍රශ්නයක් නැත්තම් කිසි ගැටලුවක් නැහැ මේ වගේ එකකට ගියාට. හරිද? ඒ කියන්නේ දැන් ඔය පළවෙනිම ඔය සල්ලි පැත්ත මම කිව්වේ. ඒ කියන්නේ මුදල් අතින් ගියොත් ඔයාට මේක ටච් අප් කර ඉන්න වෙනවා ජීවත් වෙලා ඉන්න තාක්කල්. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ තියෙන මම මුලින්ම ඔයගලන්ට අවාසි ටික තමයි මම මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ ඔයාලා සැරෙන් සැරේ විසිට් කරන්න වෙනවා මේක රීටච් කර තියාගන්න අවශ්‍යයි. දෙවෙනි කාරණය තමයි හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ අවුරුදු 25කින් ඒ වගේ ඩිසයින් එකට ගියා කියලා. අවුරුදු 25කින් ගියාට පස්සේ මේ ඒ අවුරුදු 25 ඇතුළත ඔයගලන්ට දැන් හිතුනොත් ඇවිල්ලා දැන් එන්නෙන් අපි වයසට යන මිනිස්සුනේ. හරිද? කවදාකවත් එන්නෙන් තරුණ වෙන්නේ නැහැ. එතකොට වයසට යනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඔතනදී ඔයගොල්ලන්ට ගැටලුවක් මතුවෙනවා. හේතුව අවුරුදු 25කදී වාගත්ත හෙයා ලයින් එක තියෙනවානේ. ඒ හෙයා ලයින් එක ඔයාට අවුරුදු 35 40 වෙනකොටත් ඒ විදිහටම තියෙනකොට ලොකු ගැටලුවක්. පැහැදිලිද? දැන් ඔයාට every year or every twice a year හැවිල්ලා මේක රීටච් කරනකොට වෙන එකම දේ තමයි දැන් මේ අර ඇඳපු එකක් නේ මේක ඩ්‍රොවින් එකක් නේ ෆේඩ් වෙන්න ලොකු කාලයක් යනවා. මොකද ඒක ඩීප් ගිහිල්ලා වැඩි ස්කින් එකේ. එතකොට ඒක ෆේඩ් කරන්න බෑ. ඔයාට හෙයා ලයින් එක ටිකක් පස්සට දාලා වගේ පෙරුමක් හදන්න ඕනේ නම් එතකොට ඔයාට අනිවාර්යෙන් මේ පාර්ට් එක ලේස් එකකට යන්න ඕනේ. හරිද? ඕක ඇවිල්ලා දෙවෙනි අවාසිය. තුන්වෙනි අවාසිය තමයි මේක රීටච් කරන්න ටිකක් අමාරුයි. අමාරුයි කියලා කියන්නේ මොකද ඒ ලයින් එක චුට්ටක්වත් අවුට් යන්න බෑ. ඒ ලයින් එකම ෆලෝ කරගෙන යන්න ඕනේ. ඒ වගේ අවස්ථාවන් වලදී රීටච් කරනකොට චූටි වෙන සුළු වැරදීමකින් වුණත් හරි අනිවාර්යයෙන්ම මේ ෆොලිකල් එකේ තියෙන මේ ලුක් එක රුයින් වෙලා යනවා. හරිද? ඕක තුන්වෙනි කාරණේ. එතකොට හතරවෙනි දේ තමයි දැන් මේක ඔයා get it done කරාට පස්සේ හිතන්නකෝ දැන් ඔයාට හිතනවා කියලා SMP එකක් කරගෙන ඉවරලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යද්දි ඔයාට මේ කොණ්ඩේ වැඩක් නැහැ නිකන් ඕනේ නැහැ කියලා හිතනවා කියලා මට මේක ඇති දැන් මේක මට ඕනේ නැහැ එච්චර ලොකු ලස්සනක් මට ඕනේ නැහැ මං ඉන්න විදියට ඉන්නවා කියලා ඔයාට ඊසිලි මේක give up කරන්න බෑ. රීසන් එක තමයි මේ හිතන්න මේ හැම තැනකම ලස්සනට තියලා මේ හෙයා ලයින් එක හරියෙන් ඔයාගේ ඉක්මනට ෆේඩ් වුණා කියලා මේ ලයින්ස් ටික ඔයාට මේ ටික ගිහිල්ලා කියනවා නිකන් විහිළුවක් වගේ නේ මිනිස්සුන්ට එතකොට නේ. ඒ කියන්නේ මේ ඔක්කොම පර්ෆෙක්ට් තියෙනවා මේ පැත්ත විතරක් මේව නැහැ. ඒක පුදුම විදිහකට විසිබල් වෙනවා. ඒ කියන්නේ එළියට ගොඩාක් හොඳට පේනවා. එතකොට ඒ නිසා ඔයාව අසරණ වෙනවා අනිවාර්යෙන්ම එලා රීටච් එකක් කරගන්න. ඒ කියන්නේ ඔයා සැරෙන් සැරේ මේක වෙනුවෙන් වියදම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ස්කැල්ප් මයික්‍රෝ පිග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ දැනට ලෝකේ තියෙන සාර්ථක විසඳුමක් මේ බෝල්ඩ් වෙන එකට. ඒ කියන්නේ ඒ ඉලියුෂන් එකක් හදලා දුන්නාට පස්සේ one time spend එකක් කරන්නේ. spend එක කරාට පස්සේ ඔයාට ඒක අවුරුදු 5-6කට වඩා භුක්ති විඳින්න පුළුවන්. එතකොට ඔයා අර spend කරන ලොකු මුදල ඔයාට ඒක භුක්ති විඳින්න බෑ. ඒක ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයාට මේක රීටච් කර ඉන්න ඕනේ.
සමහර අයගේ මේ ෆැට් එකේ තියෙන ඩිෆරන්ස් එකත් එක්ක ඔළුවේ අර ෆයින් ලුක් එක හැමතැනම රැඳෙන්නෙත් නැහැ. එතකොට එහෙම වුණාම ඔයාට කියන්න බෑ මේක සෙෂන්ස් කීයකින් හරියන්න පුළුවන්ද සෙෂන් කීයකින් ඉවර කරන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. අනිත් එක තමයි ඕක ඒක කාරණයක්. තව කාරණයක් කියන්නම් ස්පෙෂලි දැන් ඒෂියන් ස්කින් එක තියෙනවනේ. ඒෂියන්ස්ලගේ ස්කින් එක ටිකක් ඇත්තටම රළුයි. දැන් ඔයගොල්ලෝ දකින වීඩියෝස් වල තියෙන ගොඩාක් ඇවිල්ලා යුරෝපියන්ස්ලා එහෙම නැත්නම් ෆොරිනර්ස්ලාගේ. ඒගොල්ලන්ගේ ස්කින්ස් වල ඇත්තටම එහෙම ලොකු ආබාධයක් නැහැ. ඒ කියන්නේ හරිම සියුම් පොඩි කලර් එකක් දැම්මත් ගොඩාක් කල් ඒගොල්ලන්ගේ රිටේන් වෙනවා. අනිත් එක ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක අපේ ඒෂියන්ස්ලාට වඩා ටෝටලි ඩිෆරන්ස්. ඒ කියන්නේ ඒගොල්ලෝ වාහනයක ගියත් AC පාරකට ගියත් වැඩට ගියත් තමන් රස්සාව කරන තැන අඩුම තරම පාර අතු ගන්න මිනිස්සුන්ට උනත් හරි දාඩිය දාන එක ටිකක් අඩුයි අපේ රටේ මිනිස්සුන්ට වඩා. දැන් අපේ මැනේජර් වල කෙනෙක් ගත්තත් සමහරක් වෙලාවට එයාගේ සයිට් සීන් වලට යන්න වෙයි. එයාට දාඩිය දාන්න පුළුවන් අපේ දේශගුණයේ චුට්ටක් මේ උණුසුම් වැඩි. එතකොට ඔය වගේ කාරණා මත ඔයගොල්ලෝ හිතලා බලන්න ඒ වගේ ඩිසයින් එකකට ගියාම ඔයගොල්ලන්ට රීටච් කරන්න තියෙන වාර ගන්න කොච්චර වැඩි වෙයිද? ඒ කියන්නේ මේ ලංකාවේ විතර නෙමෙයි මම කියන්නේ ඔය ඉන්දියා, බංග්ලාදේශ ඔය වගේ අපේ ආසියාතික රටවල ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේක හොඳයි බිස්නස්මන්ට ගොඩ යන්න පුළුවන්. ඒ වගේ ඩිසයින් එකකින් ක්ලයන්ට්ටත් පුළුවන්. බැරි කමක් නෑ ගොඩ යන්න. මම අර කිව්ව ප්‍රශ්න ටික තමයි මෙතන තියෙන ගැටලුව. හරිද? දැන් හිතන්න ඔයගොල්ලෝ කොහොමද ඒකට තෝරගන්නේ? දැන් අපි SMP එකක් කරන්නේ සෙෂන්ස් දෙකක් හෝ තුනක් කරලා ඉවරනාට පස්සේ එයාට අවශ්‍යයි නම් ආයෙ රීටච් එකක් නොකලත් කොණ්ඩේ යන්න සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද මේවා වෙන්නේ වයසට යන්නේ. ඒ කියන්නේ මේ දෙපැත්තෙන් හිමීට අඩු වෙලා නල්ල දෙපැත්තෙන් අඩු වෙලා හිමීට මේ ෆේඩ් වෙලා යන විදිහට තමයි කරන්නේ. ඒ කියන්නේ මේක අර කොටි වලිගයක් අල්ලගත්තා වගේ ඔයාලා මැරෙනකම්ම මේක කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒක එන්ජොයි කරන්න පුළුවන් අවුරුදු 10ද 15ද ඊට පස්සේ ඔයාට මේක වැඩක් නැත්තම් ඔයාට අතහැරලා දාන්න පුළුවන්. ඒක දිගටම ඇදන් යන්න දෙයක් නැහැ. අර සිස්ටම් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒක ඇදගෙන යන්න ඕනේ. ඉතින් අපි බලමු දැන් මේකේ තියෙන වාසි මොනවාද කියලා. මේ සිස්ටම් එකේ තියෙන වාසිත් තියෙනවනේ. වාසිය තමයි ඇත්තටම කෙනෙක්ට හොයන්න බෑ ලස්සනයි කොණ්ඩේ තියනවා වගේ පේනවා. හරිද? දෙවෙනි වාසිය තමයි හිතන්න මේ ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් උදාහරණයක් අපි ගමු ඇක්ටර් කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට ඇවිල්ලා මේ කියන්නේ ඒගොල්ලෝ ලස්සනට ඉන්න ඕනේ. ඒගොල්ලෝ වෘත්තියට අදාළව ඒගොල්ලෝ ලස්සනට ඉන්න ඕනේ. කියන්නේ සල්ලි හොයන්න නම් ඒගොල්ලෝ ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඒ ඩිසයින් එකට යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව මූල්‍යම අතින් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැති නිසා අනික යාගේ ප්‍රොෆෙෂන් එකට ඒක අදාළයි. එතකොට ඒ අදාළ දෙයට යා මේ එන්හාන්ස් ලුක් එකකට ගියා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් අපි සාමාන්‍යයෙන් එදිනදා වැඩ කරන මිනිස්සු සාමාන්‍ය රස්සාවක් කරලා තමන්ගේ බිස්නස් එකක් කරන මිනිස්සුන්ට දාඩිය දානවා. ඉතින් ඔය කරුණු ටික මම ඔයගලන්ට කිව්වේ මයින්ඩ් චේන්ජ් එකටවත් කිසිම දෙයකට නෙමෙයි. යමක් ගන්න කලින් ස්පෙෂලි ස්කැල්ප් මයික්‍රෝ පිග්මන්ටේෂන් වලදී දෙපාරක් නෙමෙයි 10 පාරකට වඩා ඔයගොල්ලෝ හිතන්න ඕනේ රිසර්ච් කරන්න ඕනේ. රීසන් එක තමයි ඔයගලන්ට කවදාකවත් තොප්පියක් දාගෙන වෙඩින් එකකට යන්න බෑ. ඒ කියන්නේ අන්ලස් ඔයගොල්ලෝ මයිකල් ජැක්සන්ගේ ඩාන්ස් එකට එතන පෙනහින්නේ නැත්තම්. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ඔයගලන්ට යන්න බෑ වෙඩින් එකකට. හැමතැනටම තොප්පියක් දාන් යන්න බෑ. මේ ඔෆිෂියල් මීටින්ග්ස් වලට ඔයගලන්ට යන්න බෑ තොප්පියක් දාගෙන දෙයක් වැරදුනාට පස්සේ. හරිද? ඉතින් ඒක වෙන්න ඕනේ ඔයාගේ මනසට සැහැල්ලුවක් සහනයක් දැනෙන්න ඕනේ ඔයා යමක් ස්පෙන්ඩ් කරලා ස්කැල්ප් මයික්‍රෝ පිග්මන්ටේෂන් එක කරගත්තට පස්සේ. එහෙම නැතුව මේ තවත් දෙයක් ඔළුවේ දාගෙන කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් කරගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා යමක් කරන්න කලින් හොඳ රිසර්ච් එකක් කරන්න බලන්න. අර දැක්කේ ගමන් අර ලස්සන හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේ පොඩ්ඩක් දෙපාරක් හිතන්න යමක් ඩිසයිඩ් කරන්න කලින් මේක මොකද්ද ඇයි මෙහෙම මේ මෙච්චර දේවල් කරනවා නම් ඇයි මිනිස්සු නොකරන්නේ කියලා. ඉතින් මේ ඕක තමයි මට කියන්න ඕන උනේ. ගොඩක් අය ඕක අහන නිසා අන්තිමේදී අපි ඒගොල්ලන්ට මේ වීඩියෝ ලින්ක් එක යවුවම සමහර දුරට ගොඩක් ප්‍රශ්න විසඳෙයි. මම කියනවට නෙමෙයි ඔයගොල්ලෝ ඔයගලන්ගේ රිසර්ච් එකක් කරලා බලන්න. මොකද මේ මෙතඩ් එක තාම අඬ මේ කියන්නේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒක කරපු මිනිස්සු උනත් හරි ඒ ක්ලයන්ට්ස්ව ගොඩාක් ට්‍රැක් කරනවා ලෝකේ ඉන්න අය. මේක කොහොමද මේගොල්ලන්ට හීල් එද්දි අවුරුද්දක් යද්දි කොහොමද රීටච් වෙනකොට කොහොමද. ඉතින් මේ වගේ දෙයක් ඉන්ට්‍රොඩියුස් කරන්න කලින් අපි බලමු මුලින්ම මොකද්ද මේ ක්ලයන්ට් උනේ. ඒක මොකද සක්සස් වෙලාද නැද්ද? එහෙම සක්සස් කියලා වෙරිෆයි කරගත්තට පස්සේ හොඳයි නම් අපි ඉන්ට්‍රොඩියුස් කරමු. ලංකාවටත් මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නොදැන නිකන් මේ ඔහේ මේ අර යන ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා මෙච්චර මේ අමාරුවෙන් අපි දේවල් ගොඩ දාගෙන මිනිස්සුන්ගේ හදපු ලුක් එක රුයින් කරන්න බෑ. ටෙස්ට් සබ් කියන්නේ ලැබ් රැට්ස්ලා විදිහට අපිට ක්ලයන්ට්ස්ලා පාවිච්චි කරන්න බෑ.
ඉතින් ඒක වෙරිෆයි වෙනකන් ඉන්නවා. ඒක වෙරිෆයි වෙලා ඉන්ටර්නැෂනලි ඔයගොල්ලෝ දන්නේ නැතුව සමහරට SMP කරන ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්ටර්නැෂනලි ගොඩාක් රැස් වෙන මීටින්ග්ස් තියෙනවා once a year. එතකොට ඒ වගේ තැන්වලදී ඒගොල්ලෝ මේවා කතා වෙනවා. කතා වෙලා මේකේ process එක කොහොමද උනේ මොනවාද methods ups and downs ටික ඔක්කොම කතා කරලා ඒගොල්ලෝ විධිමත් විදියට දෙයක් හදනවා. මේක මෙහෙමයි මේ යන්න ඕනේ මෙච්චර ඩෙප්ත් එකක් තමයි ස්කින් එකට මේන්ටේන් වෙන්න ඕනේ කලයේ thickness එක මෙහෙම වෙන්න ඕනේ එහෙම කියලා හදනවා. එහෙම හදලා ඒ වෙරිෆිකේෂන් එකක් එන්න දවසකට අපි මේක ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. එහෙම නැතුව කීයටවත් අර මං කිව්වා වගේ ක්ලයන්ට්ස්ව ලැබ් රැට්ස්ලා විදිහට අපිට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපි තාම එහෙම දෙයක් ස්ටාර්ට් කරලා නැහැ මේ. අපි තාමත් කරන්නේ raindrops and traditional SMP කියන methods දෙක විතරයි use කරන්නේ. මොකද දැනට success ඒ දෙක නිසා ලෝකේ. ඉතින් thank you ගොඩක් දේවල් කියන්න උනේ ඔයගලන්ටත් පැහැදිලි වෙන්න. මොන හරි ඔයගලන්ගේ අදහස් තියෙනවා නම් කියන්න අවුලක් නැහැ. හැබැයි ඔයගලන් රිසර්ච් එක කරන්න කාගේ ළඟ මොනවද කරන්න කියලා. Thank you very much.